Hello brothers, welcome back කියලා පිළිගන්නවා ඔයාලා හැමෝටම. ඉතින් මේ මාසේ සහ ලබන මාසේ අපි කිව්වා අපේ Nexora AI system එකේ කියන්නේ smart trading AI system එක මේ bot එක ඔයාලට free දෙනවා කියලා. හරිද? ඉතින් මම කිව්වා වගේම අපි ඒක free ලබා දෙනවා. ඉතින් අපි මේක හදලා තියෙන්නේ ඔයාලගේ XM account එකට. ඉතින් XM Forex broker තමයි මේක support කරන්නේ. හරිද? ඉතින් ඒකට අපි චාර්ජ් එකක් ගන්නවා ඩොලර් 250ක් අපි අය කරනවා XM account එකක් තියෙනවා නම් ඔයාලට මේක ෆ්‍රී නොමිලේ කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට කනෙක්ට් කරගන්න නම් නොමිලේ කනෙක්ට් කරගන්නට නම් ඔයාලට XM account එකක් තියෙන්න ඕන. XM account එකක් නැත්නම් හදන විදිහ ඔයාලගේ WhatsApp එකේ මම දාලා ඇති වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක යටතේ link එකයි පාර්ට්නර් කෝඩ් එකයි තියෙනවා. ඒ පාර්ට්නර් කෝඩ් එක දාලා account එක හදාගන්න. දැනටමත් XM account එකක් තියෙන කට්ටියට පුළුවන් අපේ පාර්ට්නර් කෝඩ් එක යූස් කරලා ඇඩිෂනල් account එකක් හදලා මේකට කනෙක්ට් කරගන්න. හරිද? ඉතින් මේක කනෙක්ට් කරගත්තට පස්සේ ඔයාගේ account එකේ automatically trade වැටෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද හරියාකාරව Nexora AI එක ඔයාලගේ XM එකට කනෙක්ට් කරගන්න කියලා. ඉතින් ඔයාලගේ WhatsApp එකේ දාලා ඇති link එකක් අපේ Nexora site එකේ. අන්න ඒකට යන්න. ගියාට පස්සේ මෙන්න මේ වගේ page එකක් තමයි හම්බ වෙන්නේ. හරිද? මේ වගේ page එකක් තමයි හම්බ වෙන්නේ. දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් trade smarter, trade faster, Nexora AI. මෙතන තියෙනවා join VIP කියලා එකක්. අන්න ඒක ක්ලික් කරන්න. නැත්නම් start free trial කියලා ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ full name එක ඔයාලගේ. ඊට පස්සේ මතක හිටින password එකක් දාගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තමයි තියෙන්නේ වැදගත්ම දේ. හරිද? ඉතින් මේක කරන්නට කලින් ඔයාලට සිද්ධ වෙනවා XM account එකක් තියෙන්න ඕන. ඒකේ balance එකකුත් තියෙන්න ඕන. අවම ඩොලර් 200ක්වත් තියෙන්න ඕන අවම. හරිද? ඉතින් අපේ link එකෙන් account එක හදපු අයට පුළුවන් මෙන්න මේක connect කරගන්න. හරිද? ඉතින් MT5 login details මෙන්න මෙතනින් දාන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ XM ID එක මෙතනින් දාන්න. හරිද? ඊට පස්සේ MT5 password එක මෙතනින් දාන්න. server මොකද්ද? MT5 මේ server එක ඇති XM Global MT5 6ද MT5 15ද අන්න ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ MT5 server එක හොයා ගන්නට කරන්න තියෙන්නේ මෙන්න මේකයි. ඔයාලගේ Gmail account එකට යන්න. Gmail එකට ගිහිල්ලා email එකට ගිහිල්ලා search කරන ඔයාගේ ID එක ගන්න මෙතන. ID එක ගහලා account details ගහන්න. account details ගාවට පස්සේ මෙන්න මේ විදිහට එනවා. welcome to XM your account details කියලා. හරිද? අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියෙනවා XM Global MT5 4 කියලා එකක් තියෙනවා. දැක්කද? XM Global MT5 4 මේක තමයි server එක. XM Global MT5 4. හරිද? ID එක ගහලා account detail එක ගන්න. ගැව්වට පස්සේ මෙන්න මේ විදිහට එනවා. හදාගත්තු අපේ ලින්කින් හදාගත්තු account එකේ. අන්න ඒක copy කරන්න. copy කරලා දාන්න මෙන්න මෙතනින්. හරිද? දාලා ඔයාලගේ XM ID එක පේන විදිහට සහ balance එකත් පේන විදිහේ screenshot එකක් මෙන්න මෙතනින් ඔයා upload කරන්න ඕනේ. හරිද? balance එක තහ XM ID එකයි පේන ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලා මෙන්න මෙතනින් අප්ලෝඩ් කරලා හරිද? මේ විදිහට නෙවෙයි බැලන්ස් එක පේන්නේ මේ විදිහට පේන්න ඕනේ. හරිද? මේ විදිහට අප්ලෝඩ් කරලා create account දෙන්න. ඊට පස්සේ account එක create වෙලා ඉවරයි. දැන් ඔයා log වෙන්න මෙන්න මෙතනින්. අන්න මේ විදිහට log වුණා. log වුණාට පස්සේ මෙන්න මේ waiting for approval. හරිද? ඊට පස්සේ ඔයාලගේ ස්ක්‍රීන්ෂොට් එක ඔයා හරියට details පුරවලා තියෙනවා නම් ඔයාව මෙතනින් අපි approval කරනවා. approve වුණාට පස්සේ හරිද? ඒක පැය භාගයක නැත්නම් පැය 24ක process එකක් approve වුණාට පස්සේ ඔයාගේ account එකේ
එදා දවස් ඇතුළත කොහොමද අපි අප්‍රූව් කරනවා. අප්‍රූව් වුණාට පස්සේ ඔයාගේ account එකේ automatically trade pattern එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ අද දවසේ profit එක, ඔයාගේ balance එක, equity එක හරිද? ඊට පස්සේ බොඩ් දාන trade ටික ඒ හැම දෙයක්ම මෙන්න මේ ස්ටෙප්ස් වලින් බලා ගන්න පුළුවන්. සිග්නල් හිස්ටරි එක හරිද? හැම දෙයක්ම ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්.